ශක්තිමත් දිගු කොණ්ඩයක් කියන්නේ කෙල්ලන්ගේ ලොකු හීනයක්. දිගු කොණ්ඩයකට පුළුවන් ඔබේ ලස්සන තවත් වැඩි කරන්න. කෝමාරිකා වලට කොණ්ඩයේ දිග වැඩි කිරීමට මෙන්ම කොණ්ඩයේ සිල්ක් ගතිය වැඩි කරන්න පුළුවන් කියලා අහලා ඇති. නමුත් ගොඩක් අය කෝමාරිකා නිවැරදිව භාවිතා කරන්න දන්නේ නැති නිසා බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අද මම කෝමාරිකා වලින් ලස්සන කොණ්ඩයක් ලබා ගන්න හැටි කියලා දෙන්නම්. මුලින්ම කෝමාරිකා අත්තේ දෙපැත්තේ ඇති නාරටිය කපා ඉවත් කරන්න ඕනේ. දැන් කෝමාරිකා පොඩි කෙබිලි වලට කපා ගන්න පුළුවන්. පොඩි කෙබිලි වලට කපා ගත්තට පස්සේ මෙම කෝමාරිකා කෙබිලි හොදින් සෝදා ගත යුතුයි. නැතිනම් කෝමාරිකා වල ඇති සමහර අනවශ්‍ය දේවල් නිසා හිස් කබලේ කැසීමක් ඇති වෙන්න පුළුවන්. වතුර අවර්ණ පාට වෙනකන් දෙතුන් පාරක් සෝදා ගන්න. දැන් කෝමාරිකා කෙබිලි වල එක පැත්තක පොත්ත සම්පූර්ණයෙන් ඉවත් කරන්න. හැන්දක් ගෙන හොදින් සූරා ගන්න. මෙහිදී ලොකු කැබලි නොයන ලෙස සූරා ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ. කෝමාරිකා කොණ්ඩේ වර්ධනය උත්තේජනය කරනවා වගේම මැරුණු සෛල ඉවත් කරනවා. ඒ වගේම හිසේ ඇති pH අගය හිතකර මට්ටමට ගෙනවිත් හිස් හොරි සැදීමද අඩු කරනවා. කොණ්ඩේට අවශ්‍ය පෝෂක කොටස් බොහොමයක් කෝමාරිකා වල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපි ළඟ සූරාගත් කෝමාරිකා තියෙනවා. අපි මේවා භාවිත කරන්නේ নানা අවස්ථාවේදී. මුලින්ම සාමාන්‍ය වතුරෙන් හිස සෝදා ගන්න. ඊට පසුව ඔබ වෙනදා වගේ ෂැම්පු වලින් හිස පිරිසිදු කරන්න. ෂැම්පු වලින් හිස පිරිසිදු කරගත් පසුව හිස් මුදුනට කෝමාරිකා දමා පහළට ගලා ඒමට සලස්වන්න. තව කෝමාරිකා ටිකක් අතට ගෙන හිස හොදින් මසාජ් කරන්න. දැන් ෂවර් කැප් එකකින් හිස ආවරණ කරන්න. විනාඩි 10ක් 15ක් පමණ මේ ආකාරයෙන් තබන්න. විනාඩි 15කට පසුව මෘදු කොණ්ඩයක් ඔබට බලා ගන්න පුළුවන්. දැන් කෝමාරිකා ටික ඉවත්ව යනතුරු සෝදන්න. මේ ආකාරයෙන් මාසයට දෙපාරක් පමණ කිරීමෙන් ඔබට සුන්දර කෙස් කලබක් හිමි කරගන්න පුළුවන්. මෙවැනි දේවල් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.